ස්පේස් ඔන් ඉතින් අපි අද පේ කරන්න යන්නේ ටෙම්පල් රන් මේ සුපිරිමස් වීඩියෝ ප්ලේ ගේම් එකක් මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ලින්ක් එක මම පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා ඔයාලා එතනින් ගිහින් ගේම් එක ඩවුන්ලෝඩ් කරලා පේ කරලා බලන්න. ඉතින් අපි ගේම් එක පේ කරමු. ඉතින් කොල්ලෝ මේ ලයික් එක දාලා channel සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ වීඩියෝ නිතර බලන්න ඕන නම් බෙල් නොටිෆිකේෂන් එකත් ඔයාලා තියාගන්න. ඉතින් ඔයාලා මේ වගේ ස්පෙසිෆික් ගේම් දන්නවා නම් පළවෙනි කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මම මේ ටේස් පේ කරලා ඉන්නේ මට ගේම් එකේ ගොඩක් දුර යන්න පුළුවන් හැබැයි මචං ඉවර කරන්න බෑ. මේ ගේම් එක සමහරක් ඉන්නවා ඉවර කරන්න පුළුවන් කියලා. සමහරක් අයින් කියනවා ඉවර කරන්න බෑ කියලා. මේ ගේම් එක ඉවර කරන්න පුළුවන් ද කියලා පළවෙනි කමෙන්ට් එක දාගෙන යන්න. ඔයගොල්ලෝ ගේම් එක ඉවර කරලා තියෙනවද කියලා පළවෙනි කමෙන්ට් එක දාගෙන යන්න. පොඩ්ඩක් අවධානය ගිලිහි ගියා බක්කුඩු පට්ටම්. අපි වැඩි කයියක් ගහන්න නැතුව යමු. එතකොට යන්න පුළුවන් සාමාන්‍ය ගොඩක් දුර. මං සෑහෙන්න දුර ගියා මේ ගේම් එකේ නේ මං අර කෝච්චියේම තියෙන මං දැකලා තියෙන සමහරක් වීඩියෝ වල සමහරක් කෙනෙක් කියනවා ගේම් එක ඉවර කරන්න පුළුවන් කියලා මම ඉවර කරපු වෙන දෙකක් නෑ වීඩියෝ හදලා තියෙන YouTube එකේ මේක ගමු ඔන්න ගත්තාම නම් පැස් වගේ යන්න පුළුවන් ජෙට් එකවල පැස් නේ පැස් නේ ඉතින් අඩෝලු තපදින් අඩෝ දැක්කේ නෑ කිහන්කෝ ඉතින් මේ ගේම් එකේ වීඩියෝ එක වැඩි වෙලාවක් තියන්නේ කොහොමත් මම වීඩියෝ රෙකෝඩ් කරන චං විනාඩි 10ත් විනාඩි 5ත් අතර තමයි හොරර් ගේම් එකක් ගහුවත් ඒ අතර ගහන්න තමයි try කරන්නේ ඉතින් ඒ ඉන්නේ මම හොරර් ගේම් ගෙනාවේ නෑ මම සාමාන්‍ය සමහර ගේම් එකෙන් පැයක් දෙනවා ගහන්න ට්‍රේනින් මචං අඩුවන විනාඩි 25ක් 30ක් අපිට යනවා ඒකින්ද ගෙනාවේ නෑ කලින් නම් වීඩියෝ දැම්මා ඒක මම ඩිලීට් කරලා දැම්මා යන්නේ ආයි පැෂ් එකේ යනවා මේ වේග අඩු වෙනත් එක්කම අපි අතට යන පාලනේ නැත්තම් මචං කොහරි ගිහින් කුඩු පට්ටම් වෙන තමයි වෙන්නේ ඔය දැක්කද කිලෝමීටර් නේ මහත් මන්ද අර වෙන්නනේ මීටර කිලෝමීටර දන්නේ කොහොම හරි ඒවා මීටර වෙන්න දින 35000 ගියා කලින් පාර අර මුලින්ම පටන් ගත්ත පාර ඊට වඩා දුර යන්න තියෙනවා මං හිතනවා අඩෝ එකපාරට තාචුන් නෑ කියපන්කෝ මොකද දන්නේ උනේ ලැග්ගයක් නෙමෙයි නෑ විශේෂ ලැග්ගයක් නෙමෙයි සමහර කාලේ මේ ගේම එකපාරට බග් වෙනවා මචං එනි දුර ගියම් බග් වෙනකින් පට්ට දුක ඒකත් වෙන්නේ ගොඩාක් වෙලා තමයි ඉතින් ගොඩක් වෙලාවට කි ගොඩාක් කලාතුරකින් හැමසෙම නෝගෙල් මේකින් සපොට්ටින් කුඩු ආයර් බෑන්ස් එක නැතුව ගියාවේ ඉතින් මේ හැප්පුණොත් ඉතින් අවුට් වුණාට පොඩි මුල් හැප්පුණොත් ඉතින් අවුට් වෙන්නේ නෑ මේ වගේ පත මුල් හැප්පුණොත් ඉතින් අවුට් වෙනවා අපි ඉස්සරහට යන්නේ නැහැ මචං පොඩි මුල් හම්බු වෙන්නේ පොඩි මුල් නෙසුලි ලොකු මුල් පොඩි මුල් හම්බු වෙන්නේ මචං පටන් ගත්ත ගමන් වගේ දැන් ටික ලොකු මුල් තමයි හම්බු වෙන්නේ ඉස්සරහට යනකොට බලහන් නේ මං කිව් බොරු ගියපන්කෝ ගසක් තියනවා ගියන් ගසක් ඉඳ මෑන්ති මට තියෙන එක ප්‍රශ්නයක් තියෙනවා මේ හැමදාම මචං එකම වගේ අනේ මේ මුළු මුණත් එක වගේ නැද්ද කියලා කිලෝමීටර මචං 7 කිලෝමීටර නෙමෙයි මීටර කියන්නකෝ මං ඒවට කොහමද ඌ 3000 ගියා තමයි තිසේම 3000 කොටි 3000 ඒ වගේ යනන් තමයි හින්දුවන්නදී තොන්දී නිමේෂන් දියෝ වෙන්නේ ඉතින් හරිය යන්න බෑ අරකට සමාගතියක් තියෙන වණන් ගන්න එපා කණහනේ මහ යවුලක් තියෙනවා අනිකෝ ඉතින් මම කලින් මතක් කරා වීඩියෝ එක ලයික් එකක් දාන්න ඉතින් වීඩියෝ එකට අදහස් වීඩියෝ එක බලලා අන්තිමට පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න අඩෝ අදහස් කියන්නේ ඉතින් ගොඩක් යොම් කමෙන්ට් එකක් දාලා ගේමක් අදහන්න බෑ කියලා බලහන් ඉතින් මෙහෙම හැප්පෙනකොට කමෙන්ට් දාන්න තියෙන ඉන්නවා දිහාංකෝ මම ගේම් ප්ලේ වීඩියෝ එකක් දැම්මා මොකද්ද බයි මට ගෙනම් මට නම් මතක නෑ ගියාංකෝ ලෙවල් ඩෙවිල් කියලා අර පැන තින් මචං පැනත් නෙමෙයි ඉතින් මේ ළඟදී මම මේ හැලෙන් ගෙහුවා අර හෙඩ්සෙට් එක දාගෙන වීඩියෝ රෙකෝඩ් කරන්න යන්නේ ඉතින් මම එයාගේ වීඩියෝ එක ප්ලේ කරනවා දැකලා මාත් කල් එක වීඩියෝ එකක් දැම්මම මචං ඒකට යූස් දෙන්නේ ඒකින්ද මම ලෙවල් ඩෙවිල් ගේම් එක ප්ලේ කරනවා කියන අදහසින් මචං බැහැරව ගියා ඒකින්ද මම ගේම් එක ප්ලේ කරේ නෑ ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ බලන්න බලලා මට හොඳ අගයක් ආවොත් වීඩියෝ එකට මම තව ගේම් ප්ලේ එකක් දාන්න ඒක තුපිඩියක් ආයි
මං ගේම් එකේ සම්පූර්ණයෙන් ගොඩක්ම පේ කරා. තා චුට්ටක් තියෙන ගේම් එක ඉවර කරන්න. ඔයාලා 9ක් විතර ගේම් එක රෙකෝඩ් කරලා ඇති. දැන් නෑ ඉතින් හරියට. මං හිතුවා නා 9ක් විතර රෙකෝඩ් කරලා ඇති කියලා අපි ටික දුරක් යමු. මේකේ නම තමයි යනවා. හොඳයි. මේ ගේම ගොඩක් කාතල් මම කලින් මතක් කරා වගේ කටික වෙන්න දැන් තියෙනවා ගේම් එක. ලොක් කරන පුළුවන් ලින්ක් එකත් ඒකෝල තියෙන ගිහින් ගේම ඩවුන්ලෝඩ් කරගන්න. සල්ලි බං මේවා තියෙන්නේ. හැම නොනමසම් මුමසම් මේ ෆිඩවුද් මොකද මන් දෙන්නේ. අර හිරුවලට මිස මුට පට්ට වසනාවක් තියෙන. බලහම් බං ඉතින් මුට බාධක මැදි මුට සල්ලිත් හම්බ වෙනවනේ. යකෝ බාධක මැද මං සල්ලි හම්බ වෙන්නේ මුට. බාධක කියන මිස මුට අවුල නෑ නේද? අපි නිමෝ බැලන්ස් කරගෙන යන්න ඕනේ. ඉතින් අපිට සල්ලි හම්බ වෙන්නේ මුකුත් සල්ලි හම්බ වෙන්නේ. ඒක මුට තමයි වාසි. හැම කෙනෙක්ගේ මු හිත හිතින් දේවල් ගන්න බෑ. මේ වෙඩි බඩු ගන්න තියෙන මම අන්න ඒකේ තියෙන විතර අපිට ගන්න පුළුවන්. ඉතින් මු හිතෙන් හිතෙන් දේවල් ගන්න බෑ. ඒකයි තියෙන අවුල. මු හිතෙන් හිතෙන් දේවල් කොහොමද ගන්න බෑ. I think අපි නේ මුව පාලනය කරන්නේ මුගේ මොකද දැන් ගන්න. ඉතින් මගේ MP වීඩියෝ එක ඉවර කරනවා. ඔයගොල්ලෝ ලයික් එකක් දාලා channel එක subscribe කරන්න. මං ගිහින් එන්නම්.